Hello guys, welcome to our YouTube channel. ඉතින් අද අපි අපේ පාඩමෙන් ඉගෙන ගන්නේ ජපන් බසින් වාක්‍ය හදන්න. ඒ වගේම නිපාතත් අද මම ඔයාලට කියලා දෙනවා. මේ කොටසම, ඒ කියන්නේ නිපාත සහ ජපන් බසින් වාක්‍ය හදන්න මම ඔයාලට කලින් වීඩියෝස් දෙකකිනුත් කියලා දීලා තියෙනවා. ඒ කියලා දුන්නේ නිපාත, ඒ කියන්නේ සරල වාක්‍යයක් කොහොමද හදන්නේ කියලා. ඒ කියන්නේ සරල වාක්‍යයකට අවශ්‍ය නිපාත සහ ඒ ටික තමයි මම ඔයාලට මේ වීඩියෝස් වලින් කියලා දුන්නේ. හැබැයි අද ඉගෙන ගන්නේ ටිකක් සංකීර්ණ වාක්‍යයක් හදාගන්න අවශ්‍ය වෙන නිපාත සහ ඒ වාක්‍යය කොහොමද මේ නිපාත භාවිත කරලා හදන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඒ නිපාත ටික අද කියලා දෙන නිපාත මම ඔයාලට අර කලින් පාඩම් එක කරපු, يعني කලින් නිපාත උගන්වනකොටම කරේ නැත්තේ ඔයාලට මේ නිපාත වලින් වාක්‍ය හැදෙන්න ටිකක් සංකීර්ණයි. එතකොට ඒකට ඔයාලා ක්‍රියාපද ඉගෙනගෙන ඉන්න ඕනේ සහ තව වචන ඉගෙනගෙන ඉන්න ඕනේ. අන්න ඒ හේතුව එක්ක තමයි මම ඔයාලට නිපාත කොටස් කිහිපයකින් උගන්වන්න හිතුවේ. ඒ වගේම සරල නිපාත ටික මුලින් කියලා දීලා සරල වාක්‍යයක් හදන හැටි මුලින් කියලා දුන්නේ ඒක නිසා. දැන් අද කරන්නේ ටිකක් අමාරු වාක්‍යයක්, කියන්නේ සංකීර්ණ වාක්‍යයක් සහ සංකීර්ණ නිපාත එක ඒ වාක්‍ය කොහොමද ගොඩනගන්නේ කියලා තමයි අද පාඩමෙන් කියලා දෙන්නේ. අපි බලමු කොහොමද මේ වචන ගොඩක් තියෙනවා පාඩම් කරන්න. ඔයාලා දැන් කලින් වචන වීඩියෝස් බැලුවා නම් ඒවත් ගොඩක් වචන තියෙනවා පාඩම් කරගන්න. ඉතින් අද පාඩමෙන් ගොඩක් වචන තියෙනවා ඔයාලට පාඩම් කරගන්න සහ ලුතින් ඉගෙන ගන්න. අපි බලමු වාක්‍ය හැදෙද්දි මොනවද ඕන වචන. එතකොට ඒව කොහොමද නිපාත එක්ක එකතු වෙලා ඒක ලස්සනට හැදෙන්නේ. අපි ඒ ටික අද ඉගෙන ගමු. මතක් කරනවා මේ වීඩියෝ එක බලන්න කලින් මම කලින් දාලා තියෙන නිපාත වීඩියෝස් දෙක, කියන්නේ නිපාත පද සරලම වාක්‍ය හදාගන්න කොහොමද නිපාත එකතු වෙන්නේ කියලා. නිපාත මම ඔයාලට වානිපාතය, ගානිපාතය, නෝනිපාතය, මෝනිපාතය සහ තෝ සහ නී, ගා මේ වගේ නිපාත කිහිපයක්ම මේ වීඩියෝස් දෙකේ උගන්වලා තියෙනවා. හොඳටම ඒ ටික පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඒ ටික බලලා එන්න කියලා කියනවා මේ වීඩියෝ එක බලන්න කලින්. මොකද මේ වීඩියෝ එකෙත් ඒ නිපාතත් එකතු වෙලා තමයි සංකීර්ණ වාක්‍ය හැදිලා තියෙන්නේ. එතකොට මේ වාක්‍ය තේරුම් ගන්න නම් අර නිපාත ගැන අවබෝධයක් තියෙන්නම ඕනේ. ඒක නිසා ඒක බලලා එන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. හරි, අපි දැන් අපේ පාඩමට යමු. මුලින්ම තියෙනවා කරා. කරා කියන්නේ සිට. සිට. කරා සිට. ඊළඟට තියෙනවා මදේ. මදේ කියන්නේ දක්වා. කරා කියන්නේ සිට, මදේ කියන්නේ දක්වා. අපි බලමු. ඒ කියන්නේ මේක කියද්දි කියන්නේ මොකක් හරි ප්‍රදේශයක ඉඳලා තවත් ප්‍රදේශයකට, ඒ වගේ තමයි උදාහරණ දීලා තියෙන්නේ. ජපානයේ සිට ශ්‍රී ලංකාව දක්වා. එතකොට ඒ වගේ දෙදි අර සිට දක්වා කියනකොට තමයි මේ වචන දෙක පාවිච්චි කරන්නේ. අපි බලමු මේක කොහොමද හැදෙන්නේ කියලා. ජපානයේ සිට ශ්‍රී ලංකාව දක්වා. එතකොට ජපානයට අපි කියනවා නිහොන්. ජපානයට අපි කියනවා නිහොන්. ජපානයේ සිට ඔන්න අලුත් වචනය කරා. නිහොන් කරා ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවට අපි කියන්නේ සුරිරංකා. සුරිරංකා මේක කතකනා වචනයක්. නිහොන් කරා සුරිරංකා මදේ. මදේ කියන්නේ දක්වා. එතකොට නිහොන් කරා සුරිරංකා මදේ. ජපානයේ සිට ශ්‍රී ලංකාව දක්වා. ඔන්න ඔය වගේ තමයි මේ වචන දෙක වාක්‍යවලදී යෙදෙන්නේ. ඊළඟ වාක්‍ය මන් දීලා තියෙන්නේ ඉන්දියාවේ සිට ඇමරිකාව දක්වා. ඉන්දියාවට අපි කියන්නේ ඉන්දෝ. ඉන්දෝ මේවා කතකනා වචන. ඉන්දෝ. ඉන්දියාවේ සිට. ඉන්දියාවේ සිට නම් ඉන්දෝ කරා. ඉන්දෝ කරා ඇමරිකාව දක්වා. ඇමරිකාවට කියන්නේ අපි අමෙරිකා. අමෙරිකා. අමෙරිකා කියන්නේත් කතකනා වචනයක්. එතකොට ඉන්දෝ කරා අමෙරිකා මදේ. ඉන්දෝ කරා අමෙරිකා මදේ. ඔන්න ඔය වගේ තමයි ඒ වාක්‍ය හැදෙන්නේ. එතකොට කරා සහ මදේ කියන වචන දෙකත් එක්ක වාක්‍ය හැදෙන්නේ අන්න ඒ විදිහට. ඊළඟට තියෙන්නේ යා. යා කියන්නේ මේක අකුර. මේ අකුර තමයි පාවිච්චි කරන්නේ මෙතෙන්දී කොමාව පෙන්වන්න. කිසියම් වාක්‍යයක කොමාව පෙන්වන්න අපි යා කියන අකුර පාවිච්චි කරනවා. ඒ වගේම ඊළඟට තියෙන වචනේ තමයි නදෝ. නදෝ කියන්නේ යනාදිය. නදෝ යනාදිය. අපි බලමු මේ දෙක කොහොමද වාක්‍යයක යෙදෙන්නේ කියලා. ශීතකරණයේ පළතුරු, එළවලු, එළකිරි යනාදිය තියෙනවා. හරිනේ. දැන් මෙතන කමාවක් තියෙනවා. යනාදිය කියන වචනේ
තියෙනවා. අපි බලමු මේ දෙක කොහොමද හැදිලා තියෙන්නේ කියලා ජපන් භාෂාවේ. ශීතකරණයට ඔන්න අලුත් වචන මේවා. ශීතකරණයට කියන්නේ රෙයිසොකෝ. රෙයිසොකෝ. ශීතකරණයට කියන්නේ රෙයිසොකෝ. එතකොට අපි බලමු මේ වාක්‍ය කොහොමද හැදෙන්නේ කියලා. ශීතකරණයේ. දැන් මේ පළතුරු එළවලු එළකිරි ඔක්කොම තියෙන්නේ ශීතකරණයේ. එතකොට මං කලින් පාඩම් වල කියලා දුන්නා ගැලපෙන නිපාතය තමයි නී නිපාතය. එතකොට රෙයිසොකෝ නී පළතුරු වලට කියන්නේ කුදාමොනෝ. රෙයිසොකෝ නී කුදාමොනෝ ඔන්න කමාව යා. රෙයිසොකෝ නී කුදාමොනෝ යා එළවලු වලට කියනවා යසයි. යසයි යා එළකිරි ගියුනියෝ යනාදිය නම් නදෝ කියන වචනය. එතකොට රෙයිසොකෝ නී කුදාමොනෝ යා යසයි යා ගියුනියෝ නදෝ තියෙනවා කියද්දි ගා අරිමස්. මං කියලා දුන්න ගා නිපාතයත්. එතකොට ගා අරිමස්. රෙයිසොකෝ නී කුදාමොනෝ යා යසයි යා ගියුනියෝ නදෝ ගා අරිමස්. ඔන්න ඔය විදිහට තමයි ඒ වාක්‍ය හැදෙන්නේ. ඊළඟට තියෙනවා ඕ නිපාතය. ඕ නිපාතය කියලා කියන්නේ මේක කර්මයට පසුව යෙදේ. එනම් ක්‍රියාවට ලක්වන දේ දැක්වීම සඳහා යොදාගනී. එතකොට මම උදාහරණ දීලා තිනවා බත් කනවා. එතකොට කර්මය තමයි බත්. බත් වලට පසුව මේ නිපාතේ යෙදෙනවලු. ඒ වගේම ක්‍රියාවට ලක්වන දේ දැක්වීම සඳහා යොදා ගන්නවා. ඒ කියන්නේ කනවා කියලා කියන්නේ කන්නේ මොනවද අපි? බත්. එතකොට ක්‍රියාවට ලක් වෙන්නේ බත්. ඒක දැක්වීම සඳහා යොදා ගන්නවා කියන්නේ බත් වලට පසුව ඕ නිපාතේ යෙදෙනවා. මේක වාක්‍යයක් යෙදෙද්දී ඔයාලට ගොඩක් පැහැදිලි වෙයි. අපි බලමු. බත් කනවා. බත් වලට කියනවා ගොහන්. බත් වලට ජපන් භාෂාවෙන් කියන්නේ ගොහන්. එතකොට ගොහන් ඕ තබෙමස්. කර්මයට පසුව යෙදෙනවා කියන්නේ ගොහන් ඕ තබෙමස්. බෙහෙත් බොනවා. බොන්නේ මොනවද? බෙහෙත්. එතකොට කුසුරියෝ නොමිමස්. කුසුරියෝ නොමිමස්. මම දැන් ජපන් ඉගෙන ගන්නවා. මම කියද්දි වතෂි ඔන්න නිපාතේනවා වා නිපාතය වතෂිවා. දැන් කියනකොට ජපන් භාෂාවේදී කියන්නේ ඉමා. වතෂිවා ඉමා ජපන් කියද්දි ජපන් භාෂාවනේ. නිහොන්ගෝ නිහොන්ගෝ ඔන්න ඉගෙන ගන්නේ ජපන් භාෂාව. එතකොට ජපන් භාෂාව කියන තැනට පසුව තමයි ඕ නිපාතේ යෙදෙන්නේ. නිහොන්ගෝ ඕ බෙන්කියෝ ශිමස්. වතෂි වා ඉමා නිහොන්ගෝ ඕ බෙන්කියෝ ශිමස්. මං හිතනවා ඔයාලට ඒකත් පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟ නිපාතේ තමයි දේ. දේ. ඒ කියන්නේ යමකින් යම් ස්ථානයකදී කියන්නේ මම උදාහරණ දීලා තිනවා බස් එකෙන් යනවා. ඒ කියන්නේ මොකෙන්ද යන්නේ? බස් එකෙන්. යම් ස්ථානයකදී පාසලේදී ඉගෙන ගන්නවා. අන්න ඒ වගේ කියද්දී අපි මේ දේ නිපාතය භාවිතා කරනවා. අපි බලමු වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා. බස් එකෙන් යනවා. එතකොට බසු දේ ඉකිමස්. බස් එකෙන් යන්නේ. අපි යමකින් දෙයක් කරනවා. අන්න ඒ වගේ කියද්දි තමයි මේ නිපාතය භාවිතා කරන්නේ. වගේම යම් ස්ථානයකදී දෙයක් කරනවා. ඔන්න ඔය දෙක දිගින් යමකින් දෙයක් කරනවා යම් ස්ථානයකදී දෙයක් කරනවා. පෑනෙන් ලියනවා. පාසලේදී ඉගෙන ගන්නවා. ඔන්න ඔය වගේ කියද්දි තමයි මේ නිපාතය භාවිතා වෙන්නේ. එතකොට බස් එකෙන් යනවා. කාර් එකෙන් යනවා. හෂි වලින් කෑම කනවා. මම උදාහරණ දීලා තියෙන ඒ වගේ. එතකොට ඒ වගේ කියද්දි දේ නිපාතය භාවිතා වෙනවා. අපි බලමු බස් එකෙන් යනවා. බසු කියන්නේ කතකනා වචනය. එතකොට බසු දේ ඉකිමස්. සරලයි. බසු දේ ඉකිමස්. පාසලේදී ඉගෙන ගන්නවා. ඔන්න කොහෙදද? ඒ කියන්නේ යම් ස්ථානයකදී පාසලේදීනේ. පාසලේදී ඉගෙන ගන්නවා. එතකොට ගක්කෝ දේ බෙන්කියෝ ශිමස්. පාසලේදී ඉගෙන ගන්නවා ගක්කෝ දේ බෙන්කියෝ ශිමස්. ජපන් ජාතිකයින් හෂි වලින් කෑම කනවා. ඔයාලා දන්නවා යාලා කන්නේ හෂි වලින්. එතකොට ජපන් ජාතිකයින් නම් නිහොන්ජින්. නිහොන්ජින් ඔන්න නිපාතය එකතු වෙනවා වා නිපාතය. නිහොන්ජින් වා හෂි. නිහොන්ජින් වා හෂි දේ තබෙමස්. හෂි වලින් කෑම කන්නේ. එතකොට නිහොන්ජින් වා හෂි දේ තබෙමස්.
ඔන්න ඔය වගේ තමයි ඒ වාක්‍ය හැදෙන්නේ. ඊළඟට තියෙනවා ඒ නිපාතය. ඒ කියන්නේ වෙතට වෙත. ඒ කියන්නේ පාසල වෙත යනවා. එතකොට මේ නිපාතය භාවිත වෙනවා. ඒ වගේම කාට හරි ලියුමක් යනකොට එතකොට අපි හිතමු එතකොට යමද මහතා වෙත. මම උදාහරණ දීලා තියෙන එක. එතකොට යමදසන් ඒ කියන වචනේ මේ අකුර තමයි භාවිත වෙන්නේ. කාර් එකෙන් පාසල වෙත යනවා. කාර් එකෙන් නම් ඔන්න දැන් මේ දැන් ඉගෙන ගත්ත නිපාතේ භාවිතා වෙනවා කුරුමා. කුරුමා කියන්නේ කාර් එක. ඒතර කාර් එකෙන් කුරුමදේ. කුරුමදේ පාසල වෙත යන්නේ. ඒතර ගක්කෝ ඒ ඉකිමස්. කුරුමදේ ගක්කෝ ඒ ඉකිමස්. යමද මහතා වෙත. යමද සන්නේ. කියන්නේ මේ නිපාතය භාවිත වෙන ආකාර දෙකෙන් තමයි මම ඔයාලට වාක්‍ය දීලා තියෙන්නේ. ඊළඟට තියෙනවා කුරයි ගුරයි ගොරෝ. මේ වචන තුනෙන්ම අර්ථ එන්නේ විතර පමණ. ඒ කියන්නේ නවයට විතර. කොච්චර දුරක් පමණ. ඔන්න ඔය වගේ කියද්දි මේ වචන තුන තමයි පාවිච්චි වෙන්නේ. කුරයි ගුරයි ගොරෝ. අපි මම දැන් ඔයාලට වාක්‍යයක් දීලා තියෙනවා මුදල් කොපමණ පමණ අවශ්‍යද කියලා. ඒ වාක්‍යයේදී අලුත් වචන ටිකක් තියෙනවා. ඒ ටික මම මුලින්ම ඔයාලට සඳහන් කරලා තියෙනවා. මුදල් කියද්දී ඔකනේ. මුදල් කියන්නේ ඔකනේ. අවශ්‍ය කියනකොට හොෂි. 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 මිල කීයද කොපමණ මෙන්න මේ වගේ දේවල් වලදී ඉකුරා. ඉකුරා කියලා පාවිච්චි කරනවා. ඔකනේ හොෂි ඉකුරා. අපි බලමු වාක්‍ය කොහොමද හැදෙන්නේ කියලා. මුදල් කොපමණ පමණ අවශ්‍යද? මේ කොච්චරක් විතර ඕනේද කියලා නේ අහන්නේ මේ සරලවම. එතකොට අපි බලමු කොහොමද මේක හැදෙන්නේ කියලා. මුදල් නම් ඔකනේ. මුදල් නම් ඔකනේ. එතකොට ඔන්න නිපාතේ ඉන්නේ ගා නිපාතය. උක්තය අවධාරණය කරනවා. මම ඔයාලට කියලා දුන්නා ගා නිපාතය ගැන. එතකොට මුදල් කියද්දි ඔකනේ ගා කොපමණ කියද්දි ඔන්න උඩ වචනේ තියෙනවා ඉකුරා. ඔකනේ ගා ඉකුරා පමණ. පමණ කියද්දි ඔන්න ගුරයි. ගුරයි හොෂි දෙස්කා. අවශ්‍යයි කියද්දි වචනේ හොෂි. හොෂි දෙස්කා. දෙස්කා කියද්දි ප්‍රශ්නාර්ථයක් විදිහට එන්න ඕනේ මේ වාක්‍ය. මුදල් කොපමණ පමණ අවශ්‍යද කියලා අහද්දි ඔකනේ ගා ඉකුරා ගුරයි හොෂි දෙස්කා. ඔන්න ඔය විදිහට තමයි මේ වාක්‍ය හැදෙන්නේ. මම කියවනේ ටිකක් සංකීර්ණයි කියලා. එතකොට අර පරණ නිපාත මම කලින් කියලා දීපු නිපාත ටිකේ අවබෝධය තියෙන්න ඕනේ මේ සංකීර්ණ වාක්‍ය ගොඩනගනකොට. එතකොට ඒවා වීඩියෝස් බලන්න කියන්නේ මම ඒකයි. ඔකනේ ගා ඉකුරා ගුරයි හොෂි දෙස්කා. ඊළඟට වාක්‍ය දීලා තියෙනවා හැම උදේම 6ට පමණ අවදි වෙනවා. හැම කියද්දි මයි. මයි උදේ කියද්දි අසා. මයි අසා 6ට. ඒ කියන්නේ වෙලාවක් කියද්දී ඔන්න අලුත් වචනයක්. ඒක වචනයක් කියන්නේ අලුත් හැදෙන විදිහක්. මම මේ පාඩම තාම කරේ නෑ හැබැයි. වෙලාව කියන පාඩම. මයි අසා 6ට අපි කියනවා රොකු. රොකු ජී. ජී එකතු වෙන්නේ වෙලාව කියද්දි. ඒක මම පාඩම කියලා දෙද්දි ඔයාලට කියලා දෙන්නම්. මට හැබැයි මෙතෙන් යෝනුනේ ඔයාලට නිපාතය කියලා දෙන්න. ඒක නිසා මම මේ වාක්‍ය දැම්මා. මයි අසා රොකුජි ගොරෝ. ඔන්න ගොරෝ ඔකිමස්. අවදි වෙනවා. මයි අසා රොකුජි ගොරෝ 6ට පමණ අවදි වෙනවා. ඔකිමස්. ඔන්න ඔය විදිහට තමයි වාක්‍ය හැදෙන්නේ. ඔන්න අදට පාඩම ඉවරයි. මේ පාඩමිනුත් ගොඩාක් අලුත් වචන හම්බුණා. ඒවා පාඩම් කරන්න. එතකොට සංකීර්ණ වාක්‍ය හැදුවා අපි. ඒක හොඳට බලන්න. තේරුම් නැති තැන් තියෙන වීඩියෝ එක ආය ආය බලන්න. ඒ වගේ පැහැදිලිව අවබෝධ කරගන්න කියලා කියනවා ඔයාලට. ඒ වගේම ඊළඟ පාඩමෙන් මම ඔයාලට කියලා දෙනවා කරමු. කියන්නේ මෂෝ. මෂෝ කියන එක කියන්නේ ක්‍රියාපදයක් කරමු. කියන්නේ පාඩම් කරමු. සෙල්ලම් කරමුද? කතා කරමුද? අන්න ඒ වගේ ප්‍රශ්නාර්ථ විදිය සහ කියන විදිහ මම ඔයාලට කියලා දෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නතුරු ඔබ සැමට සුබ දවසක්. සයනාරා මතායි මෂෝ.